ආයිබෝන් යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න දන්නේ මෙන්න මේ වගේ රසවත් වට්ටක කරියක් කොහොමද ගෙදරදීම ඉක්මනට හදාගන්න කියලා. හරි අපි යමු වීඩියෝ එකට. හරි මෙතන වට්ටක ග්‍රෑම් 500ක් මම අරන් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා ලුණු කහ ගම්මිරිස්. ගම්මිරිස් කාල් 4ක්, ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු බිකි 4ක්, රම්පේ කොලයක්. මෙතන මම අරන් තියෙනවා දියකිරි සහ මිටිකිරි. අපි දැන් හදාගන්න විදිය බලමු. ඉස්සෙල්ලාම අපි තාච්චියක් ලිපේ තියාගෙන ඒකට දියකිරි ටික මෙන්න මේ වගේ දාගන්න. ඒකවල අපි දාගන්න ඕනේ කපාගත්ත වට්ටක්ක ටික මේකට. මෙන්න මේ වගේ දාගන්න ඔක්කොම වට්ටක්ක ටික. ඊට පස්සේ මේකට අපි රම්පේ එතකොට අපි දානවා කහ කුඩු. මේකට අපි ලුණු ස්වල්පයකුත් දාගන්න ඕනේ දැන්. හොඳට මේ කෑලි වලට කාවදින්න ඕනේ ලුණු එහෙම. ඒකෙන්ද ලුණු පොඩ්ඩක් දාගන්න. ගොඩක් වැඩි කරගන්න එපා. මේක කලවම් කරලා ලිපොන් කරලා වහලා තියන්න ඕනේ ටික වෙලාවක්. හරි දැන් මේ වගේ දෙන්නේ මේකට අපි සුදු ලුණු ටික දාගන්න වෙන මේ වගේ. සුදු ලුණු ටික දාගන්න වෙන වගේ. හරි සුදු ලුණු ටික දාගෙන දැන් අපි වහලා තියා ගන්න ඕනේ මේක. මේ තව දෙන්න ඕනේ මේ වතුර හිඳිනකල්. ඉන්න දැන් වතුර හිඳලා තියෙන්නේ. වට්ටක්කේ වතුර හිඳලා තියෙන දැන් මේකට දාගන්න කපාගත්ත ලුණු ටික. එතකොට අමු මිරිස් මිරිස් කුඩු ස්වල්පයක් දාගන්න. මිරිස් කුඩු අවශ්‍ය නැහැ. ඔයාලා දාගන්න මම නම් පොඩ්ඩක් දාගත්තා. ගම් මිරිස් කුඩු ස්වල්පයක් මේ වගේ ඇඩ් කරගන්න ඕලා. හරි අපි පළවෙනිට වෙන් කරගත් මිටිකිරි එක දැන් දාගන්න ඕනේ මේකට. දියකිරි වලින් තඹගෙන මිටිකිරි ටික දැන් දාගන්න මෙන්න මේ වගේ. ඒක මේක කලම් කරන්න. මද රස්නේ තමයි මේක තැම්බෙන්න ඕනේ. මේකට අපි පොඩ්ඩක් රස වැඩි වෙන සීනි පොඩ්ඩක් දාගමු මෙන්න වගේ. රස සහ උපුකම වැඩි වෙනවා මේකෙන්. සීනි පොඩ්ඩක් දාගත්තාම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට කැමති නම් දාගන්න පුළුවන් එක සීනි කියන දේ. මේ දැන් නටන තෙක් මේ වගේ කලවම් කරන්න ඕනේ. මේ වගේ බුබුලු එනකල් මේ කලවම් කරන්න ඕනේ. හරි මේ විදිහට තමයි වට්ටක්ක එක හදලා ඉවරනේ. දැන් මම ලිපෙන් බාගන්න යන්නේ මේක. දැන් ඔයාලත් මේක ගෙදර ඉඳලා හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ඉදිරියට දාන වීඩියෝ බලා ගන්න පුළුවන්. හරි සුබ දවසක්.